ආයිබෝවන් කියලා ආදරෙන් පිළිගන්නවා මේ සූටිකී YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අද වීඩියෝස් එකෙන් මම ඔයාලත් එක්ක share කරගන්න හදන්නේ මම සූටිකීට මාස 6 ඉඳලා එයාට කන්න දෙන්න යූස් කරපු පොඩි දේවල් ටිකක් ගැන. ඉතින් මේ දේවල් ලංකාවේ නම් ගන්න තැනක් තියනවද කියලා මම දැනට නම් දන්නේ නැහැ. මොකද මේ දේවල් සූටිකීට එවන්නේ සූටිකීගේ ඉතාලියේ ඉන්න සූටිකීගේ තාත්තා අම්මා ඉතාලිවලේ. ඉතින් විශේෂයෙන් කියලා මම දෙන්නේ මෙන්න මේ ටික තමයි. නැත්තම් සාමාන්‍ය විදියට අපි ලංකාවේ දෙන සාමාන්‍ය දේවල් ටිකක් තමයි මම දෙන්නේ. එහෙනම් අපි යමු වීඩියෝස් එකට. ඉතින් මෙන්න මේ ප්ලාස්මන් බ්‍රෑන්ඩ් එකේ ඉතාලිවල බිස්කට් එකක් තමයි මම සූටිකීට දෙන්නේ. ඒක ගොඩාක් රසයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි බිස්කට් තියෙන්නේ. ඉතින් මම මෙන්න මෙහෙම ලේසි වෙන්න වෙනම දාගෙන තියාගන්නවා. ඊට පස්සේ මෙන්න මේ මෙලින් බ්‍රෑන්ඩ් එකේ සීරියල් එක දෙනවා. මේක රුලන් සීරියල් එකක්. ඉතින් එක රුලන් මේ සීරියල් ಜಾති තියෙනවා. ඉතින් මඤ්ඤොක්කා ඉතින් සූටිකී නම් ගොඩක් කන්න ආස රුලන් සීරියල් එක. ඊට පස්සේ මෙන්න මේ ග්‍රීන් පීස් එක මම එයාගේ කෑමට එකතු කරනවා. ඊට පස්සේ මේකේ ඇට වර්ග 3ක් තියෙනවා ෆැක් එකක්. මේකෙත් ඇට වර්ග 3ක් වෙන ෆැක් එකක් තියෙන්නේ. මේකේ වට්ටක් ඇට, හන ඇට, සූර්යකාන්ත ඇට තියෙන ෆැක් එකක් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ප්ලාස්මන් බෑන්ඩ් එකේ පැස්තිනායක මම එයාට දෙනවා. ඉතින් පැස්තිනායකත් සූටිකී ගන්න ගොඩාක් ආසයි මේ පැස්තිනායකත්. ඊට පස්සේ මෙන්න මේ ජූසර්ස් එක මම එයාට දෙනවා. ඉතින් ඒකත් එයා ගොඩක් ආසාවෙන් බොනවා. ඉතින් මේකේ වෙන වෙනම ගන්නක් තියෙනවා. පළතුරු ಜಾති 3ක් විතර කලවම් වෙච්ච එකක් තියෙනවා. දැනට මම පාවිච්චි කරන්නේ මේ දෙක. ඉතින් මෙන්න මේ වගේ තමයි ඇතුලේ තියෙන්නේ. ඉතින් චූටි අයට අල්ලගෙන උනත් බොන්න ලේසි. මම නම් තාම සූටිකීට හැන්දෙන් තමයි පොවන්නේ චූටි නිසා. ඊට පස්සේ මෙන්න මේ ෆෝමියුලා එක මම එයාට දෙනවා. ඉතින් මේක නම් සූටිකී බොන්න ආස නැහැ. දවසක් වගේ තමයි එයා බිව්වේ. ඉතින් එයා ආස නැහැ එච්චර. මේකේ ටිකක් අමුතු රසක් එනවා. හැබැයි මේකේ ගොඩාක් විටමින් අදාළ පිටි එකක්. ඊට පස්සේ මෙන්න මේ ඔලිව් ඔයිල් එක මම එයාගේ කෑමට එකතු කරනවා. ඉතින් විශේෂයෙන් කියලා ඔන්න ඔය ටික තමයි මම දැනට දෙන්නේ සූටිකීට. ඉතින් මේ දේවල් ලංකාවේ කොහේ හරි තැනක් ඕඩර් කරලා ගන්න තැනක් තියෙනවා නම් ඔයාලා දන්න තැනක් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. එතකොට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් වැදගත් වේවි. ඒ වගේම ඔයාලට මගේ මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඒකටත් රිප්ලයි කරන්නම් මම දන්න විදියට මගේ අත්දැකීම් වලින්. ඉතින් ඔන්න ඔය ටික තමයි මට දැනට පෙන්වන්න තියෙන්නේ. එහෙනම් අදට වීඩියෝස් එක ඉවරයි. මගේ වීඩියෝස් එක බලාගෙන ඉඳපු ඔයාලට ගොඩාක් ආදරෙයි. ආයි වීඩියෝස් එකකින් නැවත හමු වෙනකම් පරිස්සමින් සතුටින් ඉන්න. අදට ගිහින් එන්න. චාව්. බයි බයි.